ජාතික ජනබලවේගයේ සමාජිකයන් හිඟන්නම් පිරිසක් නොවන බවත් ඔවුන්ගේ වත්කම් හා දේපල සම්බන්ධයෙන් පවතින විවේචන ජනතාවගෙන් පැන නගුණු ඒවා නව විපක්ෂය හා ඇතැම් කල්ලි විසින් පතුරවා හරින ලද මතවාදයන් බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කර මහතා පවසයි. රූපවාහිනී සාකච්ඡාවකට එක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ රජයේ පාර්ශ්වකරුවන්ගේ වත්කම් නිවාස හා අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සාමාන්‍ය ජනතාව ප්‍රශ්න නොකරන බවයි. ජාතික ජනබලවේගයේ නියෝජනය කරන පිරිස් සතුව මුදල් තිබිය නොහැකි බවට විපක්ෂය ගොඩනගා ඇති මතය ප්‍රතික්ෂේප කළ ඔහු තමන් ඇතුළු කණ්ඩායමේ සියලු දෙනා වත්කම් බැරකම් ප්‍රකාශ කර ඇති බැවින් ඕනෑම අයෙකුට ඒ පිළිබඳව විමර්ශනය කිරීමට අවස්ථාව පවතින බව පෙන්වා දුන්නේය. ඇතැම් අවස්ථාවල පක්ෂ සමාජිකයන්ගේ ප්‍රකාශ පාදක කරගනිමින් විපක්ෂ විවිධ චෝදනා ගොඩ නැගුවද ඒවා කිසිසේත්ම ප්‍රතිපත්තිමය හෝ තීන්දුව ගැනීමේ වැරදි නොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.